හොඳයි ආයිබෝන් සින්දු ගෙදර ආලින්දයට අපි අදත් කැඳවනවා පතාක යෝධය දෙන්න ඔයගොල්ලන්ගේ දෙවන ප්‍රෝග්‍රෑම් එක අපි අද කතා කරන්න යන්නේ ලස්සන වැඩ ටිකක්. එහෙනම් අනුරාධ ආයිබෝන් ආයිබෝන් ධම්මික රයිට් එහෙනම් අපි අද කතා කරන්න යනවා මේ ස්පීකර් වර්ග ගැන. දැන් ඔය අපි ෂෝ එකක් බලන්න ගියාම පිට්ටනිවල තියෙනවා එල්ලලා තියෙනවා පමණක් කියලා. පමණක් පෙට්ටි තියලා තියෙනවා. ඉතින් ඇරේ ස්පීකර් සිස්ටම් තියෙනවා. ඒ ඕනම ස්පීකර් සිස්ටම් එක ඇක්ටිව් කියලා කියනවා, පැසිව් කියලා කියනවා. එක එක જાතියේ මේ ස්පීකර්ස් වර්ග තියෙනවා. එහෙමනම් මේ වර්ග ගැන කතා කරන්න අපි අනුරාධ කියමු මේ ස්පීකර් වර්ග ගැන පොඩ්ඩක්. වර්ග වගේ මේ ඇක්ටිව් තියෙන ස්පීකර් ඒ කියන්නේ පවර් දීලා ඔන් කරන ස්පීකර් සිස්ටම් තියෙනවා. ඔව්. ඊට පස්සේ තියෙනවා ලයින් ඇරේස්. පැසිව් සිස්ටම් තියෙනවා, ලයින් ඇරේ තියෙන ඇක්ටිව් එක. ඉතින් මේ ස්පීකර් වර්ග දෙක තමයි තියෙන්නේ. ඊට අමතරව තියෙනවා දැන් ඔය ඒකෙත් මේ වර්ග බෙදෙනවා කියන්නේ. අපි කියන පොයින්ට් සෝස් ස්පීකර්. කෙලින් අතර හිටවල තියෙන පොයින්ට් සෝස් ස්පීකර්. ඒ වගේ ඇම්ප් එකත් එක්කෙනෙවත් තියෙනවා. එක්කෙනෙවත් තියෙනවා. ඒවට කියන පොයින්ට් සෝස් ස්පීකර් ලයින් ඇරේස් ඒ කියන්නේ තියරි දෙකකට වැඩ කරන්නේ. ඔව් ලයින් ඇරේ තියරි කියලා එකක් තියෙනවා. ලයින් ඇරේ තියරි කියලා ඒකට වෙනම ලයින් ඇරේ තියරි කියලා එකක් තියෙනවා. අනිත් එකට තියෙනවා ඉන්වර්ස් ලෝ කියලා. පොයින්ට් සෝස් එක කරලා ඉන්වර්ස් ලෝ එක. ඉන්වර්ස් ලෝ එක කියන්නේ අපි කියන්නේ මීටරයක් ඇතුළත dB 100 dB තිබ්බයි කියන්නේ. ඊට පස්සේ අනිත් මීටර දෙක ඇතුළත 6 dB ඩවුන් වෙනවා. පොයින්ට් සෝස් එක. රයිට්. දැන් ලයින් ඇරේස් වල එහෙම නැහැ. ලයින් ඇරේස් තියරේ තියෙනවා. ඒ කියන්නේ අපි ගමු. දැන් මෙතන 1 මීටර්ස් වල 1 මීටර්ස් වල අපි 100 dB එහුණයි කියන්නේ. හැබැයි මීටර 100ක් ගියත් dB 3යි අඩු වෙනවා. dB 3යි අඩු වෙන්නේ. පොයින්ට් සෝස් වල එහෙම නැහැ. 6 dB 2 මීටර වල අඩු වෙනවා. ඔව්. රයිට් ධම්මික එතකොට මේ රෙකෝඩින් පැත්තට ගියාම දැන් අපි ස්පීකර්ස් දෙක සෙටප් කරනකොට අපි කනේ ගන්න දෙපැත්තේ තියාගන්න. ඒ කියන්නේ අපි බැලන්ස් එකක් කනේ ගන්න හැම විදිහට තියාගන්නවා. ඒක එහෙම කරන්න ඕනද ඒ කියන්නේ? එහෙමයි. දැන් සාමාන්‍ය ස්ටුඩියෝ එකක් ඇතුලේ අපේ ස්පීකර් දෙක තියෙන එක සහ ස්ටුඩියෝ එකේ තියෙන රූම් එකෝස්ටික් එක බලපානවා මේ අපි මික්ස් එකක්. ධම්මික අද අපි මයික්ස් පාවිච්චි කරන හැටි කයින් කතා කරමු. ඔව් හරි. එතකොට මේ රූම් එකෝස්ටික් එක තමයි ඉතාම වැදගත්. මොකද අපේ පිටිපස්ස කියන්නේ අපේ පිටිපස්සේ තියෙන විත්තිය එතකොට අපේ රූම් එක ඒ දේවල් ඔක්කොම බලපානවා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් අපිට ගිහින් ස්ටුඩියෝ මොඩල්ස් දෙයක් ගිහලා මෙහෙම විත්තියට හේතු කරලා තිබ්බා කියලා අපිට ඒකින් විසි ප්‍රතිඵල නෙලන්න බෑ. ඒක තමයි රූම් එකෝස්ටික් එක හදාගන්න ඕනේ. දෙවෙනි එක එකෝස්ටික් කියන්නේ අපි හරියටම ඒක පැහැදිලි කරමු. අර අපි එල්ලන ඔය මේ මොනවාද ඔගේ වල තියෙන මෙට්ට වගේ ඒ වගේ හම්පන් වලින් මේ සද්දේ ඇබ්සෝබ් කරගන්න එකද? සද්දය ඇබ්සෝබ් කරගන්න එකයි. එතකොට අපි ඔය ඩිෆියුසර්ස් වගේ පාවිච්චි කරනවා. ඒ වගේ එහෙම තියෙනවා. නමුත් අර ස්පීකර්ස් දෙයක් අපි මේසෙ උඩ තියාගත්ත කියලා ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න බෑ. ලෝකේ තියෙන හොඳම දෙක ගෙනාවා. අපි ඒක කැලිබ්‍රේට් කරගන්න ඕනේ. අපේ කන් දෙකට කිසිම ඩිලේ එකක් නැතුව අපේ ඔළුවට අපේ කන් දෙක හා සමාන්තරව අපි ඒක කැලිබ්‍රේට් කරගන්න ඕනේ. ඒක අපිට කන් දෙකෙන් කරගන්න බෑ. ස්පීකර් එක ඩිලේ නැහැ. ඔව්. ඩිලේ එක අපි හදාගන්න ඕනේ. ටියුනින්. ඔව් ස්පීකර් ටියුනින් එක කියන්නේ මම හිතන්නේ අපේ අනුරාධ ඒක නෝන පැහැදිලි කිරීමක් කරයි. අපි ඒක ලෑස්ති වෙලා තමයි ඉන්නේ අද. ඒ කියන්නේ අද අපි පෙන්නන්න ලෑස්තිලා ඉන්නවා ස්පීකර්ස් දෙක කොහොම ටියුන් කරගන්නේ තමයි ඉන්න තැන ඉඳලා Tamanට දෙකම එක විදිහට ඇහෙන විදිහට. එකම ටයිම් එකම වෙලාවේ දෙකම ඇහෙන විදිහ. මොකද අපි ස්පීකර්ස් දෙක ප්ලේ කරද්දී අපි සිස්ටම් එකට ගිහලා බලලා ඔයාලට පෙන්නනවා ඩිලේ වෙලා. ඒ කියන්නේ පොඩ්ඩක් එකක් පරක්කු එකක් පරක්කු වෙලා තමයි ඇහෙන්නේ. අර පන්සල් වල ස්පීකර් බැඳාම අන්න ඒ වගේ. ඒ වගේ. යම්කිසි උෂ්ණත්වයකදී අපි සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරනවා. හයි කරනකොට අපි හිතමු අද බොහොම හොට් ඒ කියන්නේ හරිම ධාරිය දාන දවසක්. එහෙම නැත්නම් සීතල දවසක්. ඔන්න ඔය වගේ වෙලාවල වලට මේ ඔය ස්පීකර්ස් වල හඬ ඇහිීමේ ප්‍රමාණය කොහොමද වෙනස් වෙනවද? කොහොමද ඒක? එහෙම තියෙනවා. ඒ කියන්නේ ටෙම්පරේචර් එකට සවුන්ඩ් වේව් එක ගමන් කරන දුරක් තියෙනවා. ස්පීඩ් ඔෆ් සවුන්ඩ්. ස්පීඩ් ඉස් වන් කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු 2K ගත්තාම එයාට නිශ්චිත දුරක් තියෙනවා ගමන් කරන. ටෙම්පරේචර් එක අපි කියමු මේ 25 සෙල්සියස් වලට 1K ගමන් කරන දුරක් තියෙනවා. ඒ කියන්නේ 25ක අංශ 25ක උෂ්ණත්වයේ සෙල්සියස් ඔව් 2K ෆ්‍රීකවෙන්සි ගමන් කරන දුරක් තියෙනවා. ස්පීඩ් ඉස් වන් කියන්නේ ඒ කියන්නේ එහෙම හදන මේ සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට අනුව තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. හරි එතකොට අපි වැසි දිනයක් කියමු ඒත් ඒකම බලමු. ඔව්. වැසි දිනේදී ඒ කියන්නේ ඩ්‍රොප් වෙනවනේ. හරි. ඔව් ජල වාෂ්ප වැඩි නේ. ඒකට ජල වාෂ්ප වැඩි හින්දා ඒගොල්ලන්ට ගමන් කරලා තියෙන බාධා වෙනවා. ඒක ඩ්‍රයි එකේදී වෙනයි. ඒතර අපි කියන
කොළඹ සවුන්ඩ් සිස්ටම් එකක් දාලා ගන්නයි කියලා. ඒ සිස්ටම් එකම අපිට නුවරට ගිහිල්ලා ගන්න බෑ. එතකොට ස්පීකර් ගන්න වැඩි කවුන්ට් එක වැඩි කරන්න වෙනවා. වැඩි කරන්න. ටෙම්පරේචර් එක මොකද කූල් ඩිස්ප්ලේ මේ ගන්න තියෙන්නේ. ඒකට ගමන් කරන්න ඒ කියන්නේ ස්පීකර් එකේ ධාරිතාවය හරියට ගන්න බෑ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් දාතම අරක් ගන්න වෙන්නේ. හරි. ඒ ස්කේල් එකම ගන්න බෑ නුවර. හරි. එතකොට ධාමික දැන් වහි දිනයකදී රෙකෝඩින්ග් එකක් කරනකොටයි හොට් දිනයකදී රෙකෝඩින්ග් එකක් කරනකොට අපි AC එක නම් බැලන්ස් කරන්නේ. සාමාන්‍ය රූම් එකේ තියෙන AC. ඒත් එළිය ගොඩක් රස්නේ නම් රෙකෝඩින්ග් එකේදී මොන හරි බාධාවක් ඇති වෙනවද? ඒක නම් ගොඩක් දුරට අපිට බලපාන්න ස්ටුඩියෝ එකේ බලපාන්නේ අපිට තමයි ලයිව් සවුන්ඩ් බලපාන්න එක ප්‍රශ්නයක් තියෙනවා. එහෙමද? ඒ සාමාන්‍ය රෙකෝඩින්ග් එකක් ඉවර වෙලා සල්ලි තගල ගන්න ඕනේ ඒක. ඒකට වඩා ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් පොරු තිල්ලනේ වැඩි කරලා ඒ වින්නද? නෑ අතන සාමාන්‍යයෙන් දැන් අපි ස්ටුඩියෝ එක ඇතුලේ මික්ස් එකක් කරද්දී දැන් ඉන්න ඔක්කොම ප්ලේයර්ස්ලා ටික මික්සිං රූම් එක ඇතුළට ගන්න නෑ. මොකද දැන් මම දැන් මගේ ස්ටුඩියෝ එක ඇතුලේ මම කැල්කුලේට් කරලා තියෙන මට හැබැයි ධම්මික ස්ටුඩියෝ එකේ ඉතින් මේ සබන් කැලේ ඔක්කොම තියෙන නාලාවරෙල්ල කියලා බෝඩ් එක ඔව් දැක්කා. අපි සාමාන්‍යයෙන් මගේ ස්ටුඩියෝ එක ඇතුලේ මම ස්පීකර්ස් තියලා තියෙන තැන මම හදාගන්න තියෙන විදිහට ඒක මට විතරයි. දැන් මම ඕක ඇතුළට තව කෙනෙක් ගත්තොත් මට එක කනක් අවුල් වෙන්න පුළුවන්. එහෙනම් අර ස්ටුඩියෝ එක ඇතුලේ සෙනඟ පිරෙන්න මට මික්ස් එක අසාර්ථකයි. හරි. විතරම මේ තනියෙන් කරන මික්ස් එක තමයි සාර්ථක වෙන්නේ මගේ ස්ටුඩියෝ තියෙන ඉඩ ප්‍රමාණය. ඉඩ ප්‍රමාණය. මට උපකරණ එක පවා මේ මගේ මික්ස් එකට බලපාන. රයිට්. දැන් ඉඩ ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා මික්ස් එක. ඒ කියන්නේ සෙනඟ වැඩි වෙනකොට එයාට ඇහෙන ප්‍රමාණය ගමන් කරන එක කැපෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම නොයිසස් එකක් වෙනවා. අනිවාර්යයෙන්. අනිත් එක මේ මයින්ඩ් එක වෙනස් කරනවානේ. ඔව්. අරක කරන්න මේක කරන්න ඒක ඊට වඩා කරදරයක්. ඒක හරි. ගොඩක් කරදරකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ටුඩියෝ ඉංජිනේර් නේද? සමහරවිට මම මේ කරගන්න කියලා ඉතින් බලන් ඉන්න වෙලාවක් තියෙනවා. අනාද කියන එක්ස්පීරියන්ස් එකක් බලන්න. ඒ ප්‍රශ්නයක් වුණා. යුනිවර්සිටි එකේ මම කියන්නේ මේ නෑ. යුනිවර්සිටි එකේ වුණා දැන් අපි සවුන්ඩ් චෙක් එකක් කරලා ඔක්කොම බෑන්ඩ් එකේ ප්ලේයර්ස්ලා සැටිස්. ඊට පස්සේ මේ ආවා නිකන් මේ රැවුලක් නෑ මිනිහගේ. හරි මනුස්සයෙක් රැවුලක් නෑ. ඉතින් වයසට පුදුලෙක් ඇවිල්ලා මේ මිනිහා කොමාරි කිව්වා මේ සවුන්ඩ් අවුල්. හරි මේ කියලා මිනිහා දැන් දරාව දැම්ම ඔළුවට. ඒ කියන්නේ බෑන්ඩ් එක ටිකන නෑ අවුලක් නෑ අර මේ කියලා. ඊට පස්සේ දැන් කොහොමරි කතා වෙලා මිනිහා ඔළුව අර කිව්වා වගේ විකෘති කරායි මිනිස්සයා. බෑන්ඩ් එක කට්ටිය. ඊට ප්ලේයර්ස්ලා කියනවා මේ අයියා අවුලක් නෑ බැලන්ස් එක සුපිරි මේ මටම කිව්වා ආතල් සද්දේ මේ මෙහාට පොඩ්ඩක් iPad එක දෙන්න පුළුවන්ද කියලා. මම ඉතින් ප්‍රශ්න කරන්න ගියේ නෑ අර මේ මං කොහෙන්ද දෙන්නේ අපි කෙනෙක් ඉද්දි එහෙම ඉතින් අවුල්නේ. ඔව්. එහෙම දෙන්නේ නෑනේ කියලා. ඒක ඉන්ජින් එකේ වා එක්ස්පීරියන්ස් තියෙනවා කමන්නේ ආවා කරපන්න හැබැයි මේ ස්පීල් එකෙන් එහාට යන්න බෑ මම මොනිටර් කරනවා අත මුඩි දෙගෙන. කියලා මිනිහට දුන්නා ඉතින්. ඊළඟ දැන් සින්දු දෙක තුනක් ගද්දී මට පේනවා දැන් ඊකියු කරපොන ඕක කරපන් බලන් ඉන්නවා. මික්සරෙන් බලන් ඉන්න මොකද්ද මූ කරන්නේ කියලා. පස්සට ගිහලා බැලුවා අයියෝ. අහන්න ඉන්න බෑ. මූ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මට ඇවිල්ලා වගේ ගෝලයෝ කියනවා මොකද්ද අය අදම මම කරලා තියෙන්නේ. ඒක ගන්න ඉස්සෙල්ලා එයාගේ මොනවාද ක්වොලිෆිකේෂන් කියලා ක්වොලිෆිකේෂන් එකක් නැහැ උට රැවුලවත් නැහැ අත්තට. ඌ ප්‍රීමියම් එකක් කියන්නේ මොකද්ද? ඕල පැටර්න් එකක් කියන්නේ මොකද්ද? ඒ කිසි දෙයක් දන්නේ නැහැ. ස්කීල් එකක් කියන්නේ මොකද්ද? අරේ කැරකුවා මේ කැරකුවා අරේ මේ කියලා කැරකුවා. සාද්දේ අහන් ඉන්න බෑ මම ගිහිල්ලා බැලුවා පිටිපස්සට මොකක්ද මම මේ කරලා තියෙන්නේ කියලා. අර තිබ්බ ස්විච් නොයිස් මේ ස්විච්නස් එක මොකුත් නෑ බෑන්ඩ් එකේ. ඉතින් එහෙම දුන්නේ එකක් ගන්නවා සමහරව 3 wheel දුවනේ. 3 wheel දුවනේ. ඔව් 3 wheel දුවනේ. වොයිස් ඇහෙන්නේ නෑ. තනි කර ලෝ එකක් විතරයි. මම හිතන්නේ ගෙදර ඉක්වලයිසර් එක බැලන්ස් කරන විදිහට බැලන්ස් කරන්න කරන්න බෑ. එහෙම කරන්න බෑ. හරිද? සිස්ටම් ටියුන් කරනවායි කියලා දැන් මම ටියුන් කරලා තිබ්බේ. අපිට වෙන්නන්න පුළුවන් ටියුන් කරන්නේ. මූ අර ෆෝන් එකේ අරන් ගිහලා මේ අර මේ අපේ ෆ්‍රීකවන්සි පෙන්නනවනේ. ඒක ෆෝන් එක දාලා මූ පින්ක් නොයිස් එක දැම්මා. ඒක දාන්න දන්නවා. පින්ක් නොයිස් එක දාලා මේ මූ බලන වැඩි ඒවා. වැඩි ඒවා ටික කපනවා. හැබැයි ෆෝන් එකෙන් ෆෝන් එකට ඒක මේව නැහැ. ඒකට තමයි RT එකක් තියෙන්නේ. රියල් ටයිම් ඇනලිසිස් එක ෆැක්ට් රෙස්පොන්ස් එකක් තියෙනවා. මයික් එකක් හදලා තියෙනවා. අපි එහෙම කරපු එක මූ සිස්ටම් එකට මූ තනි කරම අල කරා වැඩේ චොර හැබැයි මගේ ගාන හදත්තා මම. ඒක කලින් හම්බුණා. කලින් හම්බුණා. මේ මිනිස්සු ඇවිල්ලා දුන්නා. ඊට පස්සේ මම කිව්වා මෙයාට මේ ප්‍රශ්න ගොඩක් ඉන මික්ස් එකේ අර මේක කරන්න දෙයක් නෑ අයියේ මූ තමයි මේ සවුන්ඩ් ඔක්කොම ගෙනන්න මේ මූලිකත්වයේ දීලා ඒක කරන්නේ මූට දුන්න නැත්නම් iPad එකේ ප්‍රශ්නයක් කරනවා මට තේරුණා මේ පට්ටවුල් සද්ද කියලා. උන්ට ඇතුළට ඉන්නස් වලට තේරුණා. ඒක තමයි ඒ වගේ දැන් බුකින් එකක් ගන්නකොට ඇත්තම සවුන්ඩ් ඉන්ජිනේර් ඉන්නවා නම් අපි දෙන අවවාදේ තමයි සවුන්ඩ් ඉන්ජිනේර් කෙනෙක් කියන්නේ නිකන් ඉගෙනගත්ත මේ අතපත කාලේ ඉගෙනගත්ත අය නෙමෙයි කෝසස් කරලා ගොඩක් ඉදිරියට ආපු කට්ටිය. ඒකින්ද බුකින්ස් දෙන අයයි
ගන්න අය කරුණා කරලා ඒ අවස්ථාව ඒගොල්ලන්ට ලබලා දෙන්න. මොකද මොන අපි හිතමු ලංකාවේ ලොකුම සවුන්ඩ් ඉංජිනේර ආවත් එයාගේ සෙටප් එක ගැන දන්නේ වා. එයා දන්නේ ස්පොන්සර් ගන්න අපේ සද්ද කරන්නේ අපි. මොකද ජැක් බැක් ඉන් කරන විදිය එයා දන්නේ නැහැ. එයා ඉන් කරගත්තොත් එයාට කරන්න පුළුවන්. ඉතින් එයා ඒක දන්නේ නැත්නම් එයා කරගන්න ගියාම ඉතින් ගොඩාක් ඩ්‍රැග් වෙනවා. ඒකෙන්ද ඒ දේ කරන්න එපා. දැන් මේක එහෙම එක්ස්පීරියන්ස් එකක් තියනවද? මට මොකක්ද එකක් කියපු බා ලස්සන එකක් කියමු. මොන දැන් මම මේ කියන ඔරියන්ටල් රෙකෝඩින් එකක් ට්‍රෝල් එක වයලින් එක තබ්ලා ඒ වගේ ගොඩක් ලොකු රෙකෝඩින් එකක්. ඉතින් මම ඕක ඉන්නේ ගැහුවා. ගෑනු ළමෙක් ආවා. එයා මට කියනවා මේ ප්‍රසිද්ධ මේ ගිටාර් දෙකක් ඉතින්ද? එයා මට කියනවා මේකේ පංච එක ගන්න පුළුවන්ලු තබ්ලා එකකින් තව තබ්ලා එකක් ගැහුවා. හරි. මම කිව්වා ඔයාට ඒ ගහපු ටික මම ගන්න පුළුවන්. ආපෝ අවුලක් නැහැ. මං කෝල ෂුවර්ද? ඔව් මං ගන්නවා. මං ඉතින් දාලා දුන්නා. දැන් තබ්ලා බීට් එක පටන් ගත්තා. නමුත් එයාගේ රෝල් සමම නම් එයාට දාපු විදිහට මයි දාගන්න බෑනේ. දැන් ක්‍රෑෂ් වෙලා සම්පූර්ණයෙන් අවුල් වෙලා. දැන් එයාට දැන් ලැජ්ජයි අනික් කට්ටිය ඉස්සරහා මේ මං මේ කර්ව් එකේ අසාර්ථකයි කියලා. දැන් මෙයා මට කියනවා මම අපේ මහත්තයා කියලා මික්ස් කරගන්න. මට ට්‍රැක්ස් ටික වෙන වෙනම දෙන්න පුළුවන්ද කියලා. මංගුව දැන් අපරාධින මේ මාන්සිච් එක තබ්ලා එකක් ඇති ඒවල ෆිල්ටර්ස් තියෙනවා ඉක්වලයිස් කරන්න පුළුවන් ගබ්ස් ගන්න පුළුවන් තව ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා ඔක තව එන්හෑන්ස් කරන්න පුළුවන් ඉතින් අපි ලස්සන හදමු මේ එහෙම මේ දෙකක් ගන්න ඕනේ නැහැ තබ්ලා ඔන්න හයි හැට් එකක් මොනවාරි කවුබෙල් එකක් වගේ ගැවුවා නම් ෆිල් වෙනවා එහෙම කියලා මම කොහමරි එයාට ඉතින් දැන් එයාට උමනාම කියපින්ද මම ට්‍රැක්ස් ටික වෙන වෙනම එක්ස්පෝර්ට් කරලා එයාට දුන්නා මම වෙනම මික්ස් එකක් හැදුවා හදලි වෙලා මම මට වැඩි වාරයක් වෙනවා මගේ මික්ස් එක දුන්නා. ඊට පස්සේ අර ළමයාත් ඕක ගෙදර අරන් ගිහිල්ලා කොහොමරි මික්ස් කරලා මොනවා හරි කරලා ඉතින් වැඩි හොඳටම අවුල් වෙලා. ඊට පස්සේ මේ දැන් අර වැඩි කරපු කෙනාට කරදර කරනවා නම් ඔපි හදපු එක දාන්නේ ආයි මික්ස් එක අවුල් කියලා. පළවෙනි පාර වීඩියෝ එකට දැම්මේ ඒගොල්ලෝ මික්ස් කරපු එක. ෆෝන් එකෙන් ඇහෙන්නෙත් නැහැ. එක එක සෙටප් වලින් ඇහෙන්නේ නැහැ. එයාට තබ්ලා ගහන්න පුළුවන්. තබ්ලා ගන්න පුළුවන්. නැත්තම් දෙන්නෙක් ගහන්නේ. අර තබ්ලා උඩ ඉඳන් පුටු වල ගහන එක නේද නැත්තම් පුටු උඩ ඉඳන් තබ්ලා ගහන එක. නෑ එයාට වෙලා තියෙන්නේ එයා තබ්ලා මේ ඩුවල් කියන්නේ ඩුවල් කරනවානේ අපි සමහර සද්ද. තුම සද්දේ තව පොඩ්ඩක් ෆ්‍රීකවෙන්සි එක ඝනත්වය වැඩි කරගන්න. ඒක මුලින් තියෙනවා. එයා දැකලා තිනවා එහෙම එකක්. නමුත් එයා දන්නේ නැහැ ඒක ගැහුවා කියලා. එයා හිතන්නේ ගහපු එකම කොපි කරලා තියලා පිටේ වැඩි කරගන්න පුළුවන් ඉතින්. ඒ වගේ අර සමහර වෙලාවට ඔය වගේ ප්‍රශ්න එනවා. ඒ වෙලාවට එයාට chance එකක් දෙනවා එයාට කළා බලන්න මොකද එයාට එක්ස්පීරියන්ස් එකක් ගන්නවනේ ඒකේ. ඔව්. අපි ඒකට හාස්‍ය පෙට් එක. ලින්ක් කව එකක් ඔව් කොපි කරලා ලින්ක් එකට මේව දැන් එක්ස්පීරියන්ස් ගන්න නෙවෙයිනේ මේ ස්ටුඩියෝස් තියෙන්නේ. නෑ වැඩේමම කරලා ඉවරයි. නමුත් එයාට දුන්නා බලන්න ඉතින්. අන්න ඒකයි හුඟක් අය මේ දැන් ඇත්තට මට කිව්වොත් එහෙම ගයක් හදන්න මේසන් බාස්කේ වැඩක් කරන්න කිව්වොත් මට බෑනේ. ඒක Taman තේරුම් ගන්න ඕනේ නේද? දැන් අපි තැනකට ගියාන් පස්සේ මම ගිටාරිස් කෙනෙක් නම් මම ගිටාර් ගන්නවට මට සැක්සෆෝන් එකක් දුන්නා මට ගහන්න බෑ. මම කවදාවත් ප්ලේ කරලා නැහැ. ඉතින් ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ මේ මියුසික් කියන්නේ මොකක්ද? Taman ඉන්න ලයින් එක මොකද්ද? Taman ප්ලේයර් කෙනෙක් නම් Taman ඒක හරියට හදාarලා ඒක කරලා ප්‍රගුණ කරලා ඉන්නවනම් එහෙම කරාට කමක් නැහැ. රයිට් එහෙනම් ඊළඟ විරාමෙද හම්බෙමු. රයිට් ඊළඟ කනඩයන් ශබ්ද. කනඩයන් ශබ්ද මොනවාද? ඔව් නෑ කනඩයන් වැඩිම ශබ්ද අඩුම ශබ්ද මොනවාද? අපි කියලා වදාලා නේද? 22 22 ඉස්සෙල්ලා ඉඳලා නෑනේ. මේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එක. අපිට දැන් වැඩිම ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒ කියන්නේ සුපිරියර් ඇහෙන ශබ්දෙකුත් තියෙනවා. ඒක SPLA. SPLA. හොඳයි ඊළඟ සමහර ශබ්ද තියෙනවා අපිට කනට ඇහෙනවා සාමාන්‍ය විදිහට. සමහර ඒවා ඇහෙන්නේ නැහැ. සමහර ඒවා උප්පරිමෙන් ඇහෙනවා. අනුරාධ මේ ශබ්ද කොහොමද උප්පරිමෙන් ඇහෙන ශබ්දය අපිට ඇහෙන ශබ්දය ගැන පොඩ්ඩක් කිව්වොත්. මේ දැන් HTTP කියලා දෙනවා. මිනිස් කනට උප්පරිම ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒ කියන්නේ මේ SPLA 140. 140 දී ඉතින් එහාට අපිට කන අර බෝම්බයක් ගැහුවා පිපුරුවාම සමානව අපිට කන පින් ඒ කියන්නේ ශබ්ද ඕව යනවා. ඒ කියන්නේ අපිට දරා ගන්න බෑ. මිනිස් කනට දරා ගන්න බැරි ශබ්ද තමයි 140. ඒ වගේම හොයාගෙන තියෙනවා මේ මොකක්ද කියන්නේ මේ 2K 3K තමයි අපේ මිනිස් කනට හොඳටම එන්නේ. හොඳටම එන්නේ ඒක මේ කියන්නේ අපි කන්වර්ට් වෙලා මනුෂ්‍ය පරිණාමණය වෙලා අපිට දැන් කතා කරන වොයිස් එක තමයි යා කැප්චර් කරන්නේ. කන අපිට ට්‍රේනින් වෙලා තියෙන්නේ ඒක ඒ පරාසය තමයි 2K 3K ඒ හරිය හොඳට ඇහෙනවා.
ඔව් ඒ කියන්නේ අපි දැන් රෙස්පොන්ස් එක හදා ගන්නවා නම් කනට ඒ 2K 3K හරිය බා ගන්නවා. ඔව් මේ නීගු එකෙන් අර මේ එහෙම ප්‍රශ්න ඒ වගේ දෙයක් තියෙනවා. රයිට් රයිට්. ඔක රෙකෝඩින් වලට බලපාන. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපිට කනට ඇහෙන ශබ්දයි කනට නොහෙන ශබ්දයි කියලාත් එකක් තියෙනවා. ඒ වගේ මේ කියන්නේ සමහර ශබ්ද තියෙනවා මේ ඌ ගාලා තියෙනවා නමුත් අපිට ඇහෙන්නේ නැහැ. වෙන්නේ. ඒ කියන්නේ ඒක අපි ස්පීකර් එකට හැන්ඩල් කරන්නත් බෑ අපිට දරා ගන්නත් බෑ අපිට දැනෙන්නෙත් නැහැ. ඉතින් එහෙම ශබ්ද තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩාක් වෙලාවට EQ එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි EQ එකක් පාවිච්චි කරන්නේ අර අපිට ඇහෙන ශබ්ද ඒ රේන්ජ් එක ඇතුලේ අපිට ඒක ගානට ෆිල්ටර් කරගෙන අනවශ්‍ය ශබ්ද ඔක්කොම අයින් කරගන්න තමයි ඒක යූස් කරන්නේ ඇත්තටම. එතකොට දැන් පාරක අයිනේ සෙටප් එකක් ෆික්ස් කරනවා නම් ගොඩක් නොයිසස් තියෙනවනේ. බස් යනවා, ඕන් ගන්නවා, ඇම්බියුලන්ස් යනවා, ස්කූල් එකක් නම් ඒකේ කෑ ගහනවා. එතකොට අපිට ඇහෙන හොඳම ශබ්ද මොනවාද? මේ ශබ්දත් අතරින් අපිට හොඳ ඇහෙන දැන් මේක නොයිස් හිතන් වල ඉතින් අමාරුයි. ඔව්. ගඩක් කරගන්න. මේ සාමාන්‍යයෙන් අපිට හොඳට ඇහෙන රේන්ජ් එකක් තියෙනවා. මේ ස්පීල් එක 80 ගෙවුවා. 80. ඔව් ස්පීල් මිනිස් කරට අපේ ප්‍රෙසර් මුන්සෝන් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන් මේ ගොඩක් දේවල් හොයාගත්ත කට්ටිය. ඒගොල්ලන් දෙන්න එක්ස්පීරියන්ස් කරලා හොයාගෙන තියෙනවා. ස්පීල් එක 80 දී තමයි මිනිස් කරට ලස්සන ශබ්ද ඒ කියන්නේ හොඳ ක්වොලිටි ශබ්දයක් ඇහෙන්නේ. ස්පීල් එක 80 දී තමයි මේ හොඳ ශබ්දයක් ක්වොලිටි ශබ්දයක් ඇහෙන්නේ කියලා ඔය නොයිස් තියෙන තැන් වල හරි මේ ගොඩක් ඉතින් ඔය පිටණි වල හරි මේ නම් සෝ ගන්න. ඒ වගේ තැන් වල ඉතින් ගහුවොත් ඉතින් හොඳයි. හොඳයි. ඔව්. හරි එහෙනම් ඊළඟ වෙලාවෙ ඉන්න. ශබ්ද තියෙනවා අපිට කනට ඇහෙනවා සාමාන්‍ය විදිහට. සමහර ඒවා ඇහෙන්නේ නැහැ. සමහර ඒවා උපරිමයෙන් ඇහෙනවා. අනුරාධ මේ ශබ්ද කොහොමද උපරිමයෙන් ඇහෙන ශබ්දය අපිට ඇහෙන්නේ නැති ශබ්දය ගැන පොඩ්ඩක් කිව්වොත්. මේ HTTP කියලා තියෙන මිනිස් කනට උපරිම ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒ කියන්නේ මේ ස්පීල් එක 140. 140 දී ඉතින් එහාට අපිට කන අර බෝම්බයක් ගෙවුව පිපුරුවාම සමානව අපිට කන පින් ඒ කියන්නේ ශබ්ද ඕ යනවා. ඕ යනවා. ඒ කියන්නේ අපිට දරා ගන්න බෑ. මිනිස් කනට දරා ගන්න බැරි ශබ්ද තමයි 140. ඒ වගේම හොයාගෙන තියෙනවා මේ මොකක්ද කියන්නේ මේ 2K 3K තමයි අපේ මිනිස් කනට හොඳටම එන්නේ. හොඳටම එන්නේ ඒක මේ කියන්නේ අපි කන්වර්ට් වෙලා මනුෂ්‍ය පරිණාමණය වෙලා අපිට දැන් කතා කරන වොයිස් එක තමයි යා කැප්චර් කරන්නේ. කන අපිට ට්‍රේනින් වෙලා තියෙන්නේ ඒක ඒ පරාසය තමයි 2K 3K ඒ හරිය හොඳට ඇහෙනවා. ඔව් ඒ කියන්නේ අපි දැන් රෙස්පොන්ස් එක හදා ගන්නවා නම් කනට ඒ 2K 3K හරිය බා ගන්නවා. ඔව් මේ නීගු එකෙන් අර මේ එහෙම ප්‍රශ්න ඒ වගේ දෙයක් තියෙනවා. රයිට් රයිට්. ඔක රෙකෝඩින් වලට බලපාන. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපිට කනට ඇහෙන ශබ්දයි කනට නොහෙන ශබ්දයි කියලාත් එකක් තියෙනවා. ඒ වගේ මේ කියන්නේ සමහර ශබ්ද තියෙනවා මේ ඌ ගාලා තියෙනවා නමුත් අපිට ඇහෙන්නේ නැහැ. වෙන්නේ. ඒ කියන්නේ ඒක අපි ස්පීකර් එකට හැන්ඩල් කරන්නත් බෑ අපිට දරා ගන්නත් බෑ අපිට දැනෙන්නෙත් නැහැ. ඉතින් එහෙම ශබ්ද තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩාක් වෙලාවට EQ එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි EQ එකක් පාවිච්චි කරන්නේ අර අපිට ඇහෙන ශබ්ද ඒ රේන්ජ් එක ඇතුලේ අපිට ඒක ගානට ෆිල්ටර් කරගෙන අනවශ්‍ය ශබ්ද ඔක්කොම අයින් කරගන්න තමයි ඒක යූස් කරන්නේ ඇත්තටම. එතකොට දැන් දැන් පාරක අයිනේ සෙටප් එකක් ෆික්ස් කරනවා නම් ගොඩක් නොයිසස් තියෙනවනේ. බස් යනවා, ඕන් ගන්නවා, ඇම්බියුලන්ස් යනවා, ස්කූල් එකක් නම් ඒකේ කෑ ගහනවා. එතකොට අපිට ඇහෙන හොඳම ශබ්ද මොනවාද? මේ ශබ්දත් අතරින් අපිට හොඳ ඇහෙන දැන් මේක නොයිස් හිතන් වල ඉතින් අමාරුයි. ගඩක් කරගන්න. මේ සාමාන්‍යයෙන් අපිට හොඳට ඇහෙන රේන්ජ් එකක් තියෙනවා. මේ ස්පීල් එක 80 ගෙවුවා. 80. ඔව් ස්පීල් මිනිස් කරට අපේ ප්‍රෙසර් මුන්සෝන් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන් මේ ගොඩක් දේවල් හොයාගත්ත කට්ටිය. ඒගොල්ලන් දෙන්න එක්ස්පීරියන්ස් කරලා හොයාගෙන තියෙනවා. ස්පීල් එක 80 දී තමයි මිනිස් කරට ලස්සන ශබ්ද ඒ කියන්නේ හොඳ ක්වොලිටි ශබ්දයක් ඇහෙන්නේ. ස්පීල් එක 80 දී තමයි මේ හොඳ ශබ්දයක් ක්වොලිටි ශබ්දයක් ඇහෙන්නේ කියලා ඔය නොයිස් තියෙන තැන් වල හරි මේ ගොඩක් ඉතින් ඔය පිටණි වල හරි මේ නම් සෝ ගන්න. ඒ වගේ තැන් වල ඉතින් ගහුවොත් ඉතින් හොඳයි. හොඳයි. ඔව්. හරි එහෙනම් ඊළඟ වෙලාවෙ ඉන්න පරිදිම ඔයගලන්ට පෙන්වන්න හදනවා සිස්ටම් එකක් කොහොමද ඒ කියන්නේ අපි කොහොමද ඇනලයිස් කරලා ඒ කියන්නේ ස්පීකර්ස් දෙක බැලන්ස් කරගන්නේ කියලා. හොඳයි එහෙමනම් අපි අනුරාධට ආරාධනා කරනවා. අනුරාධ ඉතින් මේ බඩු ටික අපි පොඩ්ඩක් පෙන්නමුකෝ මොනවද තියෙන්නේ. අපි මේ මොනෝදෙල ස්ටුඩියෝ එකේ මේ මොනිටර් දෙකක් තියෙනවානේ MOD නේ. ඔව්. MOD මේ
ස්ටඩියෝ මොනිටර් දෙකක් තමයි අපි ඉස්සෙල්ලාම ටියුන් කරන්නේ. ඔව්. මෙතන තියෙන මේ ටියුන් කරන්න ගන්න ඉතින් මේ RT එක. ඒ කියන්නේ මේ mic එක. ඔව් මේ RT එක පැට් රෙස්පොන්ස් එකක් තියෙන mic එකක් තමයි මේක. RT එක. real time analyzer. හරි. ඒකක් ඕනේ අපිට sound card එකක් ඕනේ. ඒකට කියන්නේ real time analyzer. right. මේක අපේ sound card එක. Sound card මේකේ sample rate එකක් තියෙනවා මේ කියන්නේ අපේ ගන්න rate එකක් තියෙනවා. ඒ rate එකට අනුව sound card එක තෝරගන්න. sound card එක තෝරගන්න. output දෙකක් ඕනේ. right. input දෙකක් ඕනේ. output දෙකයි input දෙකයි. input දෙකක් ඕනේ. right. sound card එක ඊට පස්සේ ඒක add කරලා තියෙන මේ laptop PC එකක් ඕනේ. PC එකට smart හරි දැන් ලෝකේ තියෙනවා මේ tuning මේ program ගොඩක් තියෙනවා. smart එක ගොඩක් common ඒ වගේ තව තියෙනවා ගොඩක් මේ room මේ program නිර්මාණය කරපුවා තියෙනවා. ගොඩක් මේක මම පාවිච්චි කරන smart 8 එක. ඒ වගේම process මේ කියන්නේ mixer එකට in කරලා තියෙනවා. දැන් මේ mixer එක ගොඩක් වෙනස් වෙන්නේ. මේක අර මේක වැඩ කරන්නේ කොහොමද පොඩ්ඩක් මේ digital mixer එක. digital PC එක කරලා තමයි වැඩ කරන්නේ. right. එතකොට මේක අර උස්සන ඒවා මොකුත් නැහැ නේ කැලි. faders නැහැ. ඒ කියන්නේ කැඩෙනවා ඇනලොග් එකක් වගේ අර මේ අර අතන තියෙන ඇනලොග් එක වගේ මේ ගොඩක් වෙන ඇනලොග් එක වගේ ඒක කියන්නේ කැලි නෑ. ඒ කියන්නේ කැඩෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැබැයි ඔව් මේක Wi-Fi එකක් කරලා තමයි දුවන්නේ. Wi-Fi එකක් කරලා inbuilt මේ Wi-Fi එකක් තියෙන ඒක හරහා තමයි දුවන්නේ. ඊට පස්සේ ඔයා pad එකෙන් තමයි ඔයාට ඔක්කොම එන්නේ. ඔව් iPad එකෙන් අපිට මේක mobile phone මේ Wi-Fi තියෙන ඕනම device එකක් connect කරන්න පුළුවන්. connect කරලා ඒක app එක තියෙන ඒක app එක download කරන්න නැත්නම් ගොඩක් කට්ටිය දන්නවා මේ app එකක් තියෙන ඒක download කරලා අපිට මේ ඒක control කරන්න පුළුවන්. control කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මේ බඩු ටිකෙන් තව එකක් තියෙනවා මේ අපේ processor එක. මේකට DBX 260 ඔය ගොඩක් කට්ටිය දන්නවා මේක. හරි. right DBX through අපි ඊට පස්සේ මේකෙන් දැන් මේකෙන් output input දෙයක් දීලා තියෙනවා mixer එකට. ඔව්. mixer එකෙන් එන output එක sorry input මේ ඇවිල්ලා අපේ RT mic එක. මේකෙන් out එකක් processor එකට දීලා processor out එකක් යනවා. speakers දෙක අපේ right මෙන්න audio speakers දෙක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. right ඔයගොල්ලෝ ගා බොහෝ දුරට ඇති. right මේ ස්පීකර්ස් දෙක තමයි අපි බැලන්ස් කරන්න යන්නේ එකම වෙලාවක ටියුන් කරන්න යන්නේ එකම ශබ්දයක් එකම වෙලාවකට එන්න. right එහෙනම් අපි අනුරාධ වැඩේ පටන් ගමු. අද ඉස්සෙල්ලාම කියන්න බලන්න මොකද්ද? දැන් මේ අපි මේ ස්පීකර් එක ගන්නේ මයික් එක කරනවා කියලා අපි මුලින්ම බලන්නේ. ඊට පස්සේ අපි මේකෙන් transfer function එකට ගිහිල්ලා මේ දැන් මේ අපි මේකෙන් තමයි time delay එක මුලින්ම බලන්නේ. system එකේ time එකෙන් ස්පීකර් දෙකේ time delay එක බලන්නේ. right මේක ඇවිල්ලා crossover point බලන එක මේක ඇවිල්ලා phase graph එක. හරි මේක magnitude එක මේක phase graph එක මේක linear graph එක. හරි අපි දැන් අපි මේ ping noise එක generate කරලා තියෙන්නේ system එකේ. generate කරලා දැන් අපි බලනවා මේ අපේ ස්පීකර් දෙක කොයි ප්ලේස් වලද තියෙන්නේ කියලා කොච්චර දුරකින්ද. ඔව් අද මේ mic එක හරහා ඉස්සෙල්ලාම අපි දාලා බලමු. ඔයගොල්ලන්ට පේනවද මේ මෙතන එක ස්පීකර් එකක් අතර පෙන්නනවා නේද? මෙතන ස්පීකර් එක. ඒක ස්පීකර් එක. මේ අනිත් ස්පීකර්. ගොඩක් දුරින් තියෙනවා. ඔව් දුරින් තියෙනවා. එහෙම වෙන්න බෑ සිස්ටම් එක. ඒ කියන්නේ එක සමානව එනර්ජි එක ෂෙයා වෙන්නේ නැහැ. ඒක සමාන ස්පීකර් දෙකෙම එනර්ජි එක ෂෙයා වෙන්නේ නැහැ. එකම ටයිම් එකේදී. ඒක ටයිම් දෙකේ තමයි එන්නේ. ටයිම් දෙකේද ඔව්. එතකොට අපි ඒ විදිහට ටයිම් එකකට ගන්න ඕනේ. එක වෙලාවකට ගන්න ඕනේ. එකම ටයිම් එකට ගන්න පොඩි ටික්ස් එකක් තියෙනවා. ඒකට පේස් කැන්සල් එකක් වෙනවා. ඔය එක මම පස්සේ කියන්නේ ඒක ලොකු තියරියක් මේ. ඒක තමයි. ඔව් දැන්ට පොඩ්ඩක් ටයිම් ඩිලේ ටවර් එකක් කියලා හිතන්නකො. ඩිලේ කියලා හිතන්නකො. ඒක අපි ටියුන් කරලා බලමු. ඔව් රයිට්. හරි දැන් මුලින්ම පළවෙනි වෙන බලන්නේ ස්පීකර් ඔයාලට පේනවා. දෙවෙනි ස්පීකර් මේන් තියෙනවා. රයිට්. හරි ඊට පස්සේ අපි දැන් ස්පීකර් එක කරලා මේ ෆයිල් එකක් දානවා. ඊට පස්සේ දෙවෙනි ස්පීකර් දානවා. බලන්න ස්පීකර්. දැන් නොයිස් එක එන්න ඕනද මේ විදිහට? එන්නත් මොකද මයික් එකේ කැප්චර් කරන්නේ? නොයිස් එක එන්න. ඊට පස්සේ ඔය අනිත් ස්පීකර් දැම්මම බොඩි වෙනසක් තමයි අපිට පෙන්වන්නේ බලන්න. දැන් මම මෙතන මයික් ෆෝන් එක තියා ගන්නවා. හරිද? මොකද මිලි සෙකන්ඩ් ගන්න තමයි වෙනස පෙන්වන්නේ. ඔය ගන්න දැන් ඔය දෙකම ගන්න. අපි කරන්නේ
දුර තියෙන එක ඉස්සෙල්ලාම ළඟට ගන්න ඕනේ. දුර තියෙන. sekarang මෙතෙන් දාවා. ඊපස්සේ ස්පීකර් එක දාගන්න. දැන් තේරෙනවද ඔයාලට පොඩි ඩිලේ එකක් තියෙන මෙතන. ඒ කියන්නේ දුරක් නැහැ. මෙතන පොඩි ඩිලේ එකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් මෙයා අපි ඩිලේ කරන්න ඕනේ අර ස්පීකර් එක. මේ පැත්තේ ස්පීකර් එක. දැන් මොන අපි ඒක ඩිලේ කරන්න යන්නේ පළවෙනි channel එකමදී. එන්න ඩිලේ එක. ඔන්න ඩිලේ එක ඔන් කරා. ඒවත් ඔන්න දැන් ඩිලේ කරන් යද්දි අතන බලන්න. දැන් මෙයාට පේනවද මේ ස්පීකර් එක දිගේ ආවම දැක්කලා දෙකේ ඔකේ අතව දැන් ඒ කියන්නේ ස්පීකර් දෙකම එකම ටයිම් එකේ දැන් ඇහෙන්නේ ඊට ඔයගොල්ලෝ අත්දැක නැහැදී දැන් ඔයගොල්ලන්ට ඇහෙන්නේදී ස්පීකර් දෙකම සේම් ටයිම් එකේදී ඇහුණා දැන් ඉස්සෙල්ලා ටයිම් දෙකේ තමයි ඇහුනේ ටයිම් දෙකේ දැවුණා ඔක තමයි මේ top to top tune කරන සිස්ටම් එක top to top ඒ කියන්නේ බින් වලටත් වෙනම තියෙනවා බින් වලට මෙතන ඊට පස්සේ මෙතන crossover point බලලා ඒක වෙනම කතන්දරයක් මෙතන pace graph එක බලලා top බින් වලට align කරන scene එකක් තියෙනවා ඊට පස්සේ අපි දැන් delay tower එකක් කියලා හිතන්නකො මේක delay දාමු ස්පීකර් එකකුයි මේ normal ස්පීකර් එකකුයි මේ line array වලටත් මේ වගේ ඕනම සිස්ටම් එකක් අපිට මේ වගේ tune කරලා හොඳ શબ્දයක් හදා ගන්න පුළුවන් يعني සමාන වෙනවා ඔව් තව දෙයක් කියන්න ඕනේ දැන් මෙතන අපි දැන් මෙතන මෙතන EQ එක මේ පෙන්නන අනවශ්‍ය රේන්ජ් කියවනේ අනවශ්‍ය මේ ඇවිල්ලා මේ ඉඳවල් මේ අනවශ්‍ය පොයින්ට් කියවනේ මේ හයිට් සද්ද වැඩි වෙලා තියෙනවා ඒ ටික පා ගන්න ඕනේ මේ වැඩි මේ පැත්ත වැඩි ඒ පැට් එකට හදා ගන්න ඕනේ අපි මේ ෆ්ලැට් එකට හදා ගන්න ඕනේ මේන් EQ එකට අපි මෙතනින් මේන් EQ එකට ගිහිල්ලා අපි දැන් මේ එක්ස්ට්‍රා කරන පාවිච්චි කරන්නේ මෙතන මේන් EQ එකට ගිහිල්ලා මෙතන EQ එක අරගෙන මුලින්ම කියන්න ඕනේ දැන් මෙතන මේ තියෙන දැන් අපි මේන් EQ එක අපි මෙතන ෆිල්ටර්ස් පාවිච්චි කරලා හදා ගන්න ඕනේ මේන් EQ එක හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම අරකට ඉස්සෙල්ලා මට වැරදුනා ඉස්සෙල්ලාම මේන් EQ එක දැන් අපි දැන් මෙතන හයිස් පැත්ත වැඩි වෙලා තිබ්බනේ මේ ඔන්න බලන්න දැන් මේක මොන් කරලා මෙන්න මේ වැඩි වෙන මේ හරි වැඩි වෙලා තියෙනවා දැන් මෙතන මේ හරි පොඩ්ඩක් වැඩි මෙතනත් මේ මින් එක වැඩි මේක ඔක්කොම මෙතන මොකද විකලා අපිට මෙතන මේ ගාන කපන්න ඕන ගාන ඒ වගේ තියෙනවා මේක හදාගන්න මේක ටිකක් ලොකු දැනුමක් තියෙන්න ඕනේ ඒ කියන්නේ ටිකක් ඒක පොඩි කන්ෆියුස් සබ්ජෙක්ට් එකක් නමුත් අපි සාමාන්‍ය විදිහට කරේ ඔයගොල්ලන්ට මේ හැමදේම සිස්ටම් එකක් ලොකු සිස්ටම් එකක් මේ වගේ තමයි තියෙන්නේ හැබැයි පොඩ්ඩක් මේ හරිය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න වෙනව ගොඩක් ලොකු සිස්ටම් වලදී මේ හරිය බින් ඇන්ඩ් টොප් ආපුවම මේ හරිය ගොඩක් අධ්‍යයනය කරන්න මේ ලෝ ෆ්‍රීකවන්සි හයි ෆ්‍රීකවන්සි ඒ පැත්ත පොඩ්ඩක් සංකීර්ණයි මේ පැත්ත හැමතිස්සෙම නිතරම තනින් තනට මාරු වෙනවා ටෙම්පරේචර් එකට රයිට් තේරෙනවා එහෙමනම් මෙහෙමයි දැන් අපි ඇත්තටම මේ පිළිබඳව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕනේ නම් අපි ළඟ හොඳ ඉංජිනේර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම මේ කියලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් තිරේ නම්බර් එක දිස්සනවා. ඒකට කතා කරන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි අනුරාධ ධම්මික. රයිට් අපි නැවත දිනයක හම්බෙමු. ඕකේ නේද? ජය වේවා. ආයිබෝන්. ජය වේවා. දැන් මේ අපි මේ සිස්ටම් එක ටියුන් කරලා ඉවරයි. අපිට පස්සේ මේ පුරුද්දක් වශයෙන් මේ හැමදාම කණි රෙස්පොන්ස් එකක් තියෙනවා මේ මොකක් හරි කික් එකක් හරි මොකක් හරි සින්දුවක් දාන්න. ඒ කියන්නේ හැමදාම සිස්ටම් එක ටියුන් කරද්දී එක සින්දු දෙක තුනක් තියාගන්න ඕනේ හැමදාම මේ අහන්න. ඒ රෙස්පොන්ස් එක හැමදාම කණේ තියාගන්න ඕනේ ඒක රෙස්පොන්ස් එක. සින්දුව. ඊට පස්සේ දැන් මම පුරුදු විදිහට කික් එකක් දාලා බැලුවා. කික් එකක් දාලා මම මෙතන දාලා මේ බලන්න මිලිසෙකන්ඩ් 3.8ක තමයි අපේ ඩිලේ එක තිබ්බේ. ඕගලන්ට දැන් දැනෙනවා ඇති මෙතන මේ ඩිලේ එක ඔෆ් කරාම සිස්ටම් එක දැන් වෙනස් වුණා කික් එකේ ඔක්කොම නිකන් දෙක ඇහෙන්නේ ටයිම් දෙක. ඔන්න දැන් අපි ඔන් කරාම වෙනස බලන්න. මම හිතන්නේ ෆෝන් එකට එනවද කියලා අපිට නම් ඔතනට එකම ටයිම් එකේදී එනර්ජි ෂෙයා වෙනවා. එනර්ජි ෂෙයා වෙනවා. එකම ටයිම් එකේ එනවා. ලොකු වෙනසක් තියෙනවනේ. ඔව්. ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් ඔන්නට දැනෙන එක මිලිසෙකන්ඩ් 3.8 ගහන එක. බලන්න ඉතින් ඒ සිස්ටම් එක ටියුන් කරාම අනිවාර්යයෙන්. කරත් එහෙම හොඳ සද්දයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම කිව්වනම් ඔය සමහර අය DBX පාවිච්චි කරාට ඒක වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය කරලා තියෙන්නේ මෙච්චර කාලෙ මෙන්න මේ සද්දේ. ඔන්න ඔය තියෙන සද්දේ. රයිට්. ඒ කියන්නේ මැටි සද්දකින් ගහලා තියෙනවා. බලන්න ටියුන් වෙලා ආපුවාම. එකම ටයිම් එකේ දැනෙන්නේ. ඒ කියන්නේ ස්පීකර් දෙක එකම ටයිම් එකේ දෙන එනර්ජි ෂෙයා වෙනවා. ඔව්. එකම සද්දයක් එන්නේ. එකම සද්දයක් එනවා. කොච්චර එනර්ජි අවශ්‍ය වෙනවා.
එකම වෙලාවේ. එකම වෙලාවේදී කොයි කියන්නේ පවර්ෆුල් සිස්ටම් එකක් කරගන්න ඔව්. පුළුවන්. ඒ කියන්නේ දැන් මේ DBX එක නැතුව ඕක කරන්න පුළුවන්ද? ස්පීකර් මැනේජ්මන්ට් එකකින් පුළුවන්. ආ. ඩිජිටල් මික්සර් වල පුළුවන්. ඒවල ඩිජිටල් පුළුවන්. මික්සර් වල මේ අපි මැට්‍රික්ස් ගන්නවනේ. ඔව්. ඒවල වෙනම තියෙනවා. දැන් ඇනලොග් එකකින් කරන්න මම ඒකයි කිව්වේ. ඇනලොග් එකකින් කරන්න පුළුවන් ඒවා. ආ. ඩිජිටල් එකකින් කරන්න බෑ. ඩිජිටල් එකකින් කරන්න පුළුවන් ඇනලොග් එකකින් කරන්න කරන්න බෑ. බෑ. ඒ මැට්‍රික්ස් කියලා තියෙනවා. ඒක වෙන වෙනම ටයිම් ඩිලේ හදන්න පුළුවන්. අවුට්පුට් බස් අවුට් වල ටයිම් ඩිලේ හදන්න පුළුවන්. ඒකයි මේ වෙනස. රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ එන ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. එහෙනම් කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා යොමු කරන්න තිරදිස්ස නම්බර එකට. ඒ වගේම අපේ Facebook එක හරහා ඒ link එක කියන්නේ Facebook එකේ යන වීඩියෝ එක යටින් ප්‍රශ්න ටික අහන්නත් පුළුවන්. එහෙනම් අපි අනුරාධ අපි ඊළඟ දවසේ කම්බේ ඔබ ස්තුතියි. ධම්මික ජය වේවා.